හොඳයි මේකෙද බලමු කොහොමද අලුතෙන් මැටීරියල් එකක් හදාගන්නේ. ඒ වගේම එකට ටෙක්ස්ට් එකක් පාවිච්චි කරලා මැටීරියල් එක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලට ඒකට පුළුවන් මැටීරියල් කියන එක ඕපන් කරගන්න. දැන් මගට කිසිම මැටීරියල් එකක් මේකට දාගන්න නැහැ මම. දාගෙන තියෙනවා මෙතන හෝම් එක අයිකන් එක ක්ලික් කරාට පස්සේ මෙතනින් මේ මැටීරියල් එක වැටෙන්න ඕන. මෙතනින් මෙන්න මේක සිලෙක්ට් කරගත්තම මම මේක ඉමේජ් එකක් විදිහට සිලෙක්ට් කරේ. ඊට පස්සේ ඉම්පෝර්ට් කරා. අපිට මේ ඉමේජ් එකක් විදිහට තමයි මේක ඇවිල්ලා. හරි. මට මේ වගේ තැනක ක්ලික් කරගත්තට පස්සේ මට මේක ස්කේල් කරගන්නත් පුළුවන්. ස්කේල් කරගෙන මම මෙන්න මේ වගේ ගන්න තියාගෙන මම දැන් ක්ලික් කරත් එක්ක. ඊට පස්සේ මම මේක මූවමන්ට් එකක් කරගන්නවා. මෙන්න මේ. ඊට පස්සේ දෙවනි පොයින්ට් එක මෙන්න මෙතන උඩ තැනකට දෙන්න. උන්නේ ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට එක තීරුවක් විතරක් වැටලා තියෙනවා. මේකට හේතුව තමයි අපි කතා කරා සම්පූර්ණ වෘත හැදිලා තියෙන්නේ කෑලි කෑලි එකතු වෙලා කියලා. අපි මේක view වල hidden geometry යටතේ බලා ගන්න පුළුවන් මේ එක තීරුවකට විතරක් තමයි මේක වැටලා තියෙන්නේ. අපි මේක ඉස්සෙල්ලා කට්ට කරා. ඒක නිසා ඔයාලට මේ විදිහට ටෙක්ස්චර් දාගන්න බෑ මේකට. ඒකට ඔයාලට කරන්න පුළුවන් දේ තමයි අපි view වලට ගිහිල්ලා මේක අයින් කරගමු. අයින් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් දැන් මේක දාගත්ත එක ඔයාලට මෙතන වැටලා තියෙනවා. හරි.